දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන මැද්ද පෙරදිගෙන අපේ ආදරණීය සොයුරුසොරයන්ට පාර ඒජන්සි කාර්යෝ මොකද කරන්නේ? ගරු ජනාධිපතිතුමනි, විදේශ සේවා කාර්යාංශය, ඒ වගේම විදේශ කටයුතු ඇමති බලධාරීන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ දේවල් නවත්වන්න. ඒජන්සි කාර්යෝ, පාර ඒජන්සි කාර්යෝ හැමදාමත් අපේ ආදරණීය සොයුරුසොරයන් මුලාවේ දැම්මා. උන්ට අගෞරව කරා. බලන්න මේ මගේ කතාවෙන් පස්සේ එන වීඩියෝව. ඒ වීඩියෝ මේ වෙනකොටත් හැමෝම නරඹලා ඇති. මේ වීඩියෝවේ මේ විදිහට කතා කරන්නේ අපේ සහෝදරිය ආදරණීය දියණියකගේ අම්මා කෙනෙක්. මේ අපේ සහෝදරියක් දහසක් බලාපොරොත්තු මැද පෙරදිගන්නේ තමන්ගේ දුවගේ ජීවිතය ලස්සන කරන්නට, සතුටින් ජීවත් වෙන්නට කීයක් හරි හම්බ කරගන්න. හැබැයි මේ ඒජන්සි කාර්යෝ වගකීමක් නැතුව හැමදාමත් කරේ අපේ මිනිස්සු මුලාවේ දැමීම. බලු ඒජන්සි කාර්යෝ උඹලට කියන්නේ උඹලා කොහොමද අපේ මෙහෙම විකුණගෙන කන්නේ? උඹලා මෙහෙම විකුණන් කාලා කොහොමද ජීවත් වෙන්නේ? එපා මේ විදිහට සල්ලි හම්බ කරන්න එපා. උඹලා අහිංසක අපේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. උඹලට කරගන්න බැන්න උඹලට හරි තැනක් හොයලා දෙන්න බැන්න උඹලා ඵලයල්ලා. උඹලා වහලා දාමු කල්ලා. එතකොට අපේ රටේ මිනිස්සු හරි ලස්සනට hina වෙවි. උඹලා අපේ රටේ මැද පෙරදිගෙන හැමෝම උඹලා විනාශ කරලා දානවා. අවසානට උඹලා මරණයකටවත් උඹලගේ සාක්ෂියක් නැහැ. මරණයටවත් උඹලට කතා කරන්න අවස්ථාවක් නැහැ. උඹලා එහෙමයි අපේ රට විරුවන්ට සලකන්නේ. ඉතින් උඹලා කොහොමද මේවා මේ විදිහට හම්බ කරලා කාලා බීලා ජීවත් වෙන්නේ? කොහොමද උඹලා මේ විදිහට අහිංසක මිනිස්සුන්ට කරන්නේ? බොරු කියලා මේ විදිහට මිනිස්සු රවට්ටන්න නැතුව උඹලව වහලා ගෙවල් වලට ඵලයල්ලා. හැබැයි අපේ ජනාධිපතිතුමාටවත් බලධාරීන් කිසි කෙනෙකුටවත් කිසිම ගාණක් නැහැ අපේ රට විරුවන් ගැන. අපි වසර ගාණක් දුක් විඳා. මේ වසරෙත් අපිට අලුත් ජනාධිපති කෙනෙක් කියලා නැහැ. යුතුයකමක් හිටවන්නේ නැහැ. දැන් කී දෙනෙක් මැරිලා ගියාද? කී දෙනෙක්ට කරදර වුණාද? කිසිම කෙනෙක්ට කිසිම යුතුයකමක් ඉටු කරන්න බැරි වුණා. රට විරුවන්ට හැමදාම අසාධාරණ. ඉතින් මේ වීඩියෝ බලන්න, ඒ ආදරණීය අම්මගේ කඳුළු කතාව බලන්න. ඉතින් අපි හැමෝම එකට එකතු වෙලා මේ ඒජන්සි වෙනුවෙන් කතා කළ යුතුමයි. ඉතින් අපි ආදරණීය සොයුරුසොරයන්ගෙන් ඉල්ලා සිටින්නේ හැබැයි රට එනවා නම් බලු ඒජන්සි කාර්යයන්ට රැවටෙන්න එපා. හැබැයි මම හැමදාම කියනවා වගේ මොන අගහිකකම් තිබ්බත් ලුණු විබත් කාලා හරි තමන්ගේ ගෙදර තමන්ගේ දරුවෙක් ජීවත් වෙන්න ඒක ගොඩක් සතුටුයි. හෙලෝ හායි කොහොමද ඉතින් යාළුවනේ ඔයාලාට ගොඩක් දවසකින් වීඩියෝස් එකක් දාන්න හිතුණා. මැරෙන්න තරම් හිතට වේදනාවක් ආපු මම අද ගොඩ ආවා. කියන්න දුකයි ජීවිතේ. ලොකු වේදනාවකින් කියන්නත් බැරි තරම් යාළුවනේ මේක ඔයාලාට කියන්න තරම් දෙයක් නෙමෙයි. හිතේ හංගගෙන ඉන්න ඕන තරම් රහසක්. නමුත් මගේ හිතේ වේදනාවට ඔයාලාට කියන්නේ රට ඇවිල්ලා අපිට වෙන දේ අපි දන්නේ නැහැ. ඒජන්සියෙන් මෙහෙට එවනවා. මෙහි ඒජන්සි වලින් මොකද ලංකාවේ ඒජන්සියට අපිට දොස් කියන්න බෑ. මෙහි ඒජන්සියෙන් මොකද කරන්නේ? ගෙවල් වලට දමනවා. දැම්මම මට විතරක් නෙමෙයි තවත් අයට මේ වගේ වෙනවා ඇති. ගෙවල් වලට දැම්මම අපි තමා දන්නේ හොඳ නරක. කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ. නාන්න නිදහසේ නාන්න නැහැ. ටොයිලට් එකකට Tamanට උමනා වෙලාවට යන්න නැහැ. වතුර ඩිංග බොන්න නැහැ. ඔය වගේ දුක් වේදනා කම්කටොළු අතරින් මාස 2ක් වැඩ කරා. එක මාසෙකයි පඩිය ඇරියේ. අනිත් මාසේ පඩිය දවස් 4ක් ඉස්සරහට තියලා ගෙදරින් මාව ඒජන්සියට එක්කගෙන ගියා. ඇඳිවත පිටින් ලංකාවෙන් ගෙනාපු නූල් පොටක්වත් නැත. ඇඳිවත පිටින් ඒජන්සියට ගිහින් දැම්මා. මාසේ පඩියකුත් නැත. ඉතින් ඔයාලා දන්න ඕනේ කුවෙට් එකේ 130ක් කීයද කියලා ගෘහ සේවිකාවකට අලුතෙන් එන. එතකොට මාව භාෂාව දන්නවා. මම හොඳ ඇටැන්ඩර් කෙනෙක් රටවල් වල. මම ඕන දෙයකට ඔට්ටුයි සර් හරිද? මාව කෑවා. ඔයාලා දන්නෝ මේ රටවල් වල අවුරුදු ගාණක් ඔයාලා මේ රටේ සේවය කරනකොට ඔයාලා දන්නෝ
මේ රටවල් වල ගෙදරකට දානකොට ඔයාලා අපි උන්නද මලාද කියලා පොඩ්ඩක් කෝල් එකක් අරගෙන හොයන්න බලන්න. තේරුණාද? මාව මෙහි ආපු ඒජන්සියේ සර් මට ලොකුකම පෙන්නුවා නේද? මට ලොකුකම පෙන්නුවනේ. දැන් මොකද වෙලා තියෙන්නේ වාට? දැන් මොකද වෙලා තියෙන්නේ වාට? මාව සැලෙන්නේ නැහැ සර්. තේරුණාද? මාව සැලෙන්නේ නැහැ. මම වැටුණත් නැගිටිනවා. මං කලින් වීඩියෝ දාලා තියෙන්නේ. මට උණු දේවල් හැම දෙයක්ම රටවල් වල ගිහිල්ලා මම බය නැතුව මම එඩිටර්ව මම මේ කතා කරන්නේ. මම සැලෙන්නේ නැහැ. මම වැටුණත් සර් මම නැගිටිනවා. තේරුණාද? ඔයා මට එන දවසේ කිව්වා ගේකට දාලා ඔයාට ගේ හොඳද නරකද කියලා බලන්න. මං අහුවා සර් යන ගෙදර කොහොමද කියලා. එතකොට මගෙන් ඔයාට උණු වරද්දක් මොකද? ඔයා කිව්වා ඔයාගේ මහත්තයා නෙමෙයි මම ඔයාගේ හස්බන්ඩ් නෙමෙයි. මොකද ඒ සක්කිලි කතාව? ඔයාලා මහතුරු කරගන්න අපි ඒ ඒජන්සියෙන් ඔය ඒජන්සියට ඇවිල්ලා ඔයා මට මහත්තයෙක් වෙන්න ඕනේ නැහැ. තේරුණාද? ඔයාගේ මොලේ පොඩ්ඩක් ක්ලීන් කරගන්න. තේරුණාද? මම බය නැතුව එඩිටර්ව කතා කරන්න. එහෙම කතා කරන්න එපා. අපි දුප්පත්කමට රටේ ඉන්නේ අපිට කීයක් හරි හොයා ගන්න. ඔයාලා අපි මේ පහත් තත්ත්වයට දාලා එහෙම කතා කරන්න එපා. ඒජන්සියේ සර්ට මම මේ කියන්නේ. තේරුණාද? දැන් මට මොනවා හරි දෙයක් උඩා නම් ඊට පස්සේ දෙවෙනි ගෙදරට දැම්මා. දැම්මයි පස්සේ ගෙදර සම්පූර්ණම කුණු ගොඩවල් වගේ. කබඩ් වල සම්පූර්ණම අර කුණු ගොඩක් අතු ගාලා දැම්ම කුණු ගොඩවල් වගේ. යන්නේ කෝ වැඩ කරන්නේ කෝ ගිහිල්ලා. ඒ ගෙදරින් මොකද කරේ? මට ගිහිපු ගමන් මට සාමාන්‍යයෙන් ගෙදරක වැඩ කරන්න මට තියෙන කෙනෙකුට අර හිතට පිට එකක් තියෙන්න ඕන. අපි හම්බ කරන්න වෙල නිකන් බල්ලොයි වලු වගේ වෙන්න බෑ. සාමාන්‍යයෙන් ගතියක් තියෙන්න ඕන. අපිට වැඩක් කරන්න පිට එකක් තියෙනවා. ඒ ගෙදරට මං කිව්වා මට වැඩ කරන්න බෑ. කෙලින්ම දැම්ම රෑ 3යි එළියට බහැපන් කියලා දැම්ම එළියට බහැලා බෑග් එකක් තියාගෙන ඉන්නකොට එක එක වාහන වලින් ඇවිල්ලා කතා කරනවා එන්න යන්න කියලා ගියා නම් මොකද වෙන්නේ? මොලයක් නැති කෙනෙක් නම් යනව නේද? මහපාරේ හිඟන්නියක් වගේ බෑග් එක තියාගෙන උතේ අම්මා ඉවරයි කියලා මගේ දිනේ මට මතක් වුණා. මගේ භාතේවත මට මතක් වුණා. බැනලා ඒජන්සියෙන් දැන් මේ රාත්‍රී කොහොමද එන්නේ ඔයා ගෙදරට යන්න කිව්වා. මං කිව්වා මට බෑ යන්න එපා කියනවා කියලා. මෙයාලගේ මහකම්ම පෙන්නනවා යන්න කියලා. හිටියා ඉඳලා කොහොම හරි 3ට විතර වගේ 3:00ට විතර වගේ වාහනේ ඇවිල්ලා එන්න කිව්වා යන්න. ඒජන්සියෙන් ඔන්න වාහනේ එනවා කිව්වා. මම ඕකෙන් එන්නේ කිව්වා. ඊට පස්සේ මං කෝල් එකක් දුන්නා හරි ඕ වාහනට නැගලා එන්න කිව්වා. ගිහිල්ලා ඊට පස්සේ දවස් 2ක් ඒජන්සියේ ගේකට දානවා. ඊට පස්සේ තුන්වෙනි ගෙට්ට දැම්මා. තුන්වෙනි ගෙදර ගියකොට කන්න නැහැ. මට මේ මොකද්ද මේ වෙන්න යන්නේ? කන්න නැහැ. කන්න නැතුව ගෙවල් වල වැඩ කරන්න බැහැනේ නේ. මට මේක ඔයාලට කියන්න බෑ. ඔයාලා මගේ ඉන්බොක්ස් එකට එන්න. මම දන්න කියන අය ඉන්නවනම් මගේ හොඳ හිතවත් මගේ TikTok එකේ ඉන්න යාළුවන්ට මම හරියට විස්තරේ කියන්නම්. මට මේක කියන්න බෑ. ඔයාලා මාව එක රහසිගතව මගේ ඉන්බොක්ස් එකට එන්න. අක්කේ ඔයාලට මොකද වුනේ කියලා. නමුත් දුකෙන් නෙවෙයි මේ වේදනාවට ඇද්දෙන්නේ. මං කවදද මං හම්බ කරගෙන මගේ දිනේ ගාවට යනවා ඊට සත්‍යපත් කරගෙන ඔයා කතා කරපු කතා ගෙරිල්ලේ දා එළියට බහලා එතකොට සර් ඒජන්සි සර්ට කියන්නේ ආපු මෙහෙ කුවෙට් එකේ ඉන්න ඔයා මුස්ලිම් වෙන්න පුළුවන් නමුත් මුස්ලිම් ජාතිත් මම බයින්නේ මං හරි ආදරේ නමුත් ඔයා අමුතුම ජාතිය මිනිස්සෙක් මිනිසොන්ට ඔයාලා ලොකුකම පෙන්වන්න එපා අපි කවද හිටියත් මැරෙනවා තේරුණාද? අපි මේ මහ පොළොවට ආපු අපි අතර රියන අයිති වෙනව කවදද ඇති වෙන්නේ නැති වෙන්නේ මනුස්සොන්ට. හැම දුකක්ම දැනෙන්නේ මනුස්සොන්ට. බල්ලෝ විවල්ලුන්ට නෙවෙයි මනුස්සයට. මනුස්සයෙකුට මනුස්සයෙක් එකඟ වෙන්න ඕන. අවංකකම තියෙන්න ඕන. තමන්ගේ වාසියට වැඩ කරන්න එපා කවදාවත්. අසරණ මිනිස්සෙක් දැක්කොත් ගණන් නොගෙන ඉන්න එපා. හැතරම් සිත හයිය කරන්න හිතට සත්‍ය දෙන්න හිත ආදන්න. ඒජන්සි වලට ආවයින් පස්සේ මේවයි අම්මෙක්ද අප්පෙක්ද ඔයාලා අපිට ඉන්නේ. අපිට වරදක් වෙනකොට ඔයාලා අපිට ඉන්නේ අපි ගැන හොයන්න බලන්න.
කුස්සියක් ඇතුළකට ගියාම සම්පූර්ණම අපි ගිහිල්ලාද කුස්සිය වලට ගිහිල්ලා කන්න වියාගෙන කන්න ඕන ඈ මේවට ඇවිල්ලා වරදක් වෙලා ගෙදරකින් මොනවාරි ප්‍රශ්නයක් වෙලා අපි ඒජන්සියට ආවම ඒජන්සිය කුස්සියට ගිහිල්ලා අපිද වියන් කන්න ඕන ඒවට වෙනම කෙනෙක් දාලා අපිට වියලා කන්න දෙන්න ඕනේ මොකද අපි ගොඩක් වේදනාවකින් එන්නේ ඔය තැන් වලට ආවන් පස්සේ අපිට හිතට සත්‍යයක් නැහැ කන්න තේ ඩිංගක් බොන්න වතුර ඩිංගක් බොන්න බඩට බඩගින්නක් දැනෙන්නේ නැහැ තේරුණාද මං අද වැටුන්නේ නැහැ සර් තේරුණාද මං නැගිටිනවා හොඳ ඇටි ලංකාවට ගිහිල්ලා කවදා හරි මං ලංකාවට ගිහිල්ලා මං හොඳ වීඩියෝ එකක් දානවා තේරුණාද මගේ සත්‍යයේ මං ජයග්‍රහණය කරා සර් තේරුණාද මට මිනිහෙක් ඕන නෑ මේකේ ඇවිල්ලා මට හොඳ සුපිරි මහත්තයෙක් ඉන්නවා මගේ ලංකාවේ මට ඔයා මගේ හස්බන්ඩ් වෙන්න ඕනේ නෑ මහත්තයා වෙන්න ඕනේ නෑ ඔයාට වැඩකට නැති කතාවක් එතන කතා කරේ Tamanටයි එකෙන් කෙලවුනේ තේරුණාද මට කෙලවුනේ නෑ තේරුණායි මං අද හොඳට ඉඳලා මං ඉන්න ගෙදර දැනට හොඳයි මේ වහන්න මට දැනට ඉන්න ගෙදර හොඳයි මම ඉන්නවා හොඳින් හම්බ කරගෙන මට මගේ ලංකාවේ අය මං TikTok එකේ දන්නේ නැති කෙනෙක් නෑ මේ කුවෙට් එකේ කොයි බැවිද්දත් මං ඕන කෙනෙක් අඳුරනවා තේරුණාද මෙහෙම අපේ නිර්මලියක් කනවදයි කියලා ඕන කෙනෙක් මට පිහිට වෙනවා තේරුණායි වැටෙන්න ගියත් වැටුණත් වලෙන් වැටිච්ච වලෙන් මොන ගොඩ වෙන්න තේරුණායි මම මේ කුවෙට් එකට ඇවිල්ලා මේ කුවෙට් එකෙන්ම හම්බ කරගෙන තමයි යන්නේ වැටුනේ මේකෙන් වැටේ නැකිටින්නෙත් මේකෙන් තේරුණාද අන්න ඒක හිතන්න සර් මිනිස්සුන්ට අලාතෙලා කතා කරන්න එපා කවදාවත් අපි කවුරුත් මිනිස්සු අපි මැරෙන්නේ ඇවිල්ලා ඉන්නේ තේරුණාද යුක්තිගරුකව ජීවත් වෙන්න මිනිස්සුන්ට අලාතෙලා කතා කරන්න එපා කවදාවත් මට එච්චරයි කියන්න තියෙන්නේ කොයි බගියක් මගේ දියණිය ගැන මං හිතනවා